ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක්. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. කොහොමනත් මේ දවස් ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ කොහොමනත් අද වීඩියෝ එකේදී කතා කරනවා. මෙන්න මේ වගේ YouTube thumbnail එක ඔයාලගේ ෆෝන් එකෙන් කොහොමද ඩිසයින් කරගන්නේ කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් යන් වීඩියෝ එකට. ඉතින් වෙනදා වගේ මම මේ වැඩේ කරන විදිය කතා කරන්නේ Pixel Lab app එක use කරලා. හරි ඉතින් දැන් මම මේ විදිහට Pixel Lab app එකේ ඉන්නේ. දැන් මම කරන්නේ මගේ background photo එක මෙතෙන්ට add කරගන්න එක. background photo එක කියලා කියන්නේ මම record කරන ගමන් මට මේ YouTube thumbnail එක හදාගන්න photo එකක පොඩි shot එකක් ගත්තා. ඉතින් ඒක මම මෙතෙන්ට add කරගන්න. ඒකට මේ plus icon එක touch කරලා මේකේ gallery වලට ගිහලා මම ඒක මෙතෙන්ට add කරගන්න. හරි ඉතින් මේ තියෙන එක මම ඒක මේ විදිහට add කරගන්න. මේක add කරගෙන මම මෙන්න මේකේ size එකට පොඩ්ඩක් ලොකු කරලා මම මේක හදාගෙන දැන් මම කතා කරන්න මේ photo එක කොහොමද thumbnail එකක් විදිහට මේක හදාගන්නේ කොහොමද කියලා දැන් මම කතා කරන්න. හරි ඉතින් ඉස්සෙල්ලාම දැන් මේ thumbnail එකේ තියෙන text ටික මම මේ විදිහට type කරගන්න. ඒකට මේ plus icon එක touch කරලා මම මේක text වලට ගිහිල්ලා මම මේ විදිහට මේ text එක edit කරගෙන හදාගන්න. ඉස්සෙල්ලා මම මෙන්න මේ වගේ text එක type කරගෙන මම මේක මේ විදිහට මෙතනින් okay කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් ඉස්සෙල්ලා මම මේක කරන්නේ මේකට front එකක් දෙන එක. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා front කියලා තියෙනවා. මේක touch කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා my front කියලා තියෙනවා. ඉතින් ඔයාලා සිංගල front add කරගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට front මේකට add කරගන්න වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට add කරගත්ත front වගේක් තියෙනවා. ඉතින් ඒ විදිහටම එකක් select කරලා මෙතනින් okay දෙන්න. හරි ඊට පස්සේ ඒක මේ විදිහට add වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේක පොඩ්ඩක් මේ විදිහට ලොකු කරලා මෙන්න මේ වගේ තියා ගන්න. ඊට පස්සේ මම මේක කරන්නේ මේ colors වලට ගිහිල්ලා මේකට color එකක් දෙන එක. ඉතින් මම මෙතනදී මේ වගේ color එකක් select කරන්න. මේ විදිහට color එකක් select කරලා මේ හරි icon එක touch කරගන්න. ඊට පස්සේ තව චූටි වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඒක මම පොඩ්ඩක් කරනවා මම thumbnail design කරනවා නා. ඉතින් මේකේ පොඩ්ඩක් පහළට එනකොට මෙන්න මේ වගේ එකක් තියෙනවා. මම මේක touch කරලා මේක මෙතනින් enable කරගන්න. ඊට පස්සේ මම මේ දීපු color එක තියෙනවානේ. මේ color එකට වඩා පොඩ්ඩක් තද color එකක් මෙතනින්ද select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේක මේ විදිහට පොඩ්ඩක් dark කරලා මෙතනින් මේක okay දෙන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ blur කියන එක මේ විදිහටම තියාගෙන මෙන්න මේ offset x එකයි offset y එකයි පොඩ්ඩක් මෙන්න මේ විදිහට එහාට මෙහාට කරලා හදා ගන්න. හරි ඉතින් මම මෙන්න මේ වගේ තියාගන්න. ඉතින් තව පොඩ්ඩක් මම මේක dark කරගන්න. මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේක පේනවා ඉතින් ඔයාලට පොඩ්ඩක් අර 3D වගේ වෙලා තියෙනවා. හරි ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද ඒක හදාගත්තේ කියලා. දැන් මට මේ thumbnail එකේ type වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම මේ විදිහට මේ දේවල් ටික හදා ගන්න. හරි ඉතින් ඔන්න මම මේ text එකත් මේ විදිහට type කරගෙන මෙන්න මේ වගේ හදාගත්තා. ඊට පස්සේ ඔයාලට මේක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් rotate කරගෙන හදා ගන්න. හරි ඉතින් මම මෙන්න මේක මේ වගේ දැනට තියාගත්තා. ඉතින් ඊට පස්සේ දැන් මට මේ thumbnail එකේ තව text දෙක තුනක් type කරගන්න ඕනේ. මම ඒ දෙකත් මේ විදිහට type කරගන්න. ඉතින් මේ දේවල් වල ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් ඔයාලා Pixel Lab app එක use කරනවා නම් අනිවාර්යෙන් මේ දේවල් ගැන දන්නවා ඇති. ඉතින් ඒ නිසා මම මේ text එකත් මේ විදිහට type කරගෙන හදාගන්න. මම ඒ නිසා මේක මෙතනින් skip කරගන්න. හරි ඉතින් ඔන්න දැන් මගේ thumbnail එකේ තියෙන ඕන දේවල් ටික type කරගෙන හදාගත්තා. ඉතින් මෙන්න මෙතන text එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක පේන්නේ නැතුව ඇති. මොකද මම ඒකට color එක විදිහට දීලා තියෙන්නේ black color එක. හැබැයි මෙන්න මෙතනින් මේක text එක තියාගන්න. දැන් තියෙනවා චූටි වැඩක් කරන්න. මම මේ plus icon එක touch කරලා මම මේකේ shape වලට එන්න. shape වලට ඇවිල්ලා මම මෙන්න මේ වගේ shape එකක් පොඩ්ඩක් හදාගන්න. ඉතින් මම මෙන්න මේ වගේ මේ shape එක පොඩ්ඩක් මේ වගේ තියලා හදාගෙන මේ හරි icon එක touch කරගෙන මම මේකට color එකක් දෙන්න. color එක විදිහට දෙන්නේ මම මෙතනදී නිකන් කහ පාට වගේ color එකක් තමයි select කරන්නේ. මේ විදිහට color එක මම මෙතන select කරලා මම මේක ETS වලට එන්න. මම මේක ETS වලට ආවට පස්සේ මම මෙන්න මේක පොඩ්ඩක් මේ විදිහට ලොකු කරගෙන මෙන්න මේ blur කියන එකත් පොඩ්ඩක් වැඩි කරගෙන මම පොඩ්ඩක් මෙන්න මේ දෙපැත්තෙන් මෙන්න මේක ETS කරගෙන හදා ගන්න. ඊට පස්සේ මම මේ හරි icon එක touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමුණත් මම මෙන්න මේක හදාගෙන මෙන්න මේක rotate කරලා අර text එකට යටින් හිටින විදිහට මේක තියාගන්න. ඒකට මම මේ layers මාරු කරන්න. ඊට පස්සේ තව පොඩ්ඩක් මම මෙන්න මේක පොඩි කරලා පොඩ්ඩක් ඒක ගන්නට හදාගෙන තියාගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මම කොහොමද ඒ ටික හදාගත්තේ කියලා. ඊට පස්සේ මේ monitor කියන text එක තියෙනවනේ. මම මෙන්න මේක touch කරගන්න. මේක touch කරලා මම මෙන්න මේකේ shadows වලට එන්න. shadow වලට ඇවිල්ලා මේක enable කරලා මම මෙන්න මෙතනදී නිකන් සුදු පාට වගේ කලර් එකක් select කරලා මේ blur කියන එක මේ වගේ වැඩිම කරගෙන හදාගෙන හරි icon එක touch කරගන්න. ඊට පස්සේ type කරගෙන ඉතින් අනිත් text එක තියෙනවනේ. අන්නේ text එකටත් ඒ විදිහටම කරලා හදා ගන්නවා. හැබැයි මම මෙතනදී දෙන්නේ කහ පාට වගේ කලර් එකක් select කරලා ඊට පස්සේ මම මෙන්න මේක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරගන්න. කහ පාට වගේ කියන්නේ ටිකක් මම මෙතනදී නිකන් මෙන්න මේ වගේ කලර් එකක් තමයි select කරන්නේ. ඉතින් ඔයාලට කැමති එකක් මෙතනදී දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මෙන්න මේ වගේ කලර් එකක් තමයි select කරලා දෙන්නේ. ඉතින් ඔයාලට මේක මේ විදිහට මේ වගේ thumbnail එකට set වෙන විදිහට හදා ගන්න පුළුවන්. කොහොමවත් මම මේක මේ වගේ තමයි හදාගත්තේ.
හරි ඊට පස්සේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. ඔයාලට පේන්නේ නැති මම මේ ලයිට් බයි එකක් අතේ තියන් ඉන්නේ. අන්න ඒකේ ලයිට් එක ඕෆ් කරලා තමයි මම මෙතනදී ෆොටෝ එක ඇඩ් කරගෙන මේ විදිහට මේකට ඇඩ් කරගත්තේ. හැබැයි දැන් මට ඕනේ මේක පත්තු වෙලා තියෙන විදිහට හදාගන්න. ඉතින් ඒකත් මේ විදිහටම ඔයාලට හදාගන්න පුළුවන්. මම ඒක ඔයාලට කොහොමද කරන්න කියලා පොඩ්ඩක් කියන්න. අයිඩියා එකක් දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. කලින් විදිහට මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මේ ෂේප් වලට එන්න. ෂේප් වලට ඇවිල්ලා මම මෙන්න මේ ෂේප් එක පොඩ්ඩක් පොඩි කරගෙන මෙන්න මේ ලයිට් බයි එක තියෙනවනේ. ලයිට් බයි එකේ සයිස් එකට පොඩ්ඩක් පොඩි කරගෙන ඒක දිගට මම මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේක ඔපැසිටි වලට ගිහලා මේක ඔපැසිටි එක අඩු කරගෙන මෙන්න මේ ස්ට්‍රෝක් කියලා තියෙන මම මෙන්න මේ ස්ට්‍රෝක් කියන එක මේ වගේ වැඩි කරගන්නා. ඉතින් මේ වගේ ටිකක් වැඩි කරගෙන මම මේකේ පහළට යනකොට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී කලර් එකක් දෙන්න පුළුවන්. කොහොමවත් මම මෙතනදී සුදු පාට වගේ කලර් එකක් සිලෙක්ට් කරලා මේ බ්ලර් කියන එක වැඩි කරගන්නවා. ඊට පස්සේ මම පොඩ්ඩක් තව පෙන්න මේ ෂේප් එක පොඩ්ඩක් පොඩි කරගෙන මේ වගේ තියාගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. හරි ඊට පස්සේ දැන් මම කරන්නේ මෙන්න මේක පොඩ්ඩක් රොටේට් කරගෙන මෙන්න මේ ලයිට් බයි කුඩින් මේ විදිහට තියාගන්න එක තමයි දැන් කරන්නේ. හරි ඉතින් දැන් මේ විදිහට තියාගෙන මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අර ඒක පත්තු වෙලා තියෙන විදිහට හදාගන්න එක තමයි කරන්නේ. ඉතින් තා චූට්ටක් මම මේක මේ විදිහට පොඩි කරගන්න. හරි ඉතින් මම මේක මේ වගේ තියාගෙන තව පොඩ්ඩක් එළිය මදි වගේ. ඉතින් ඒ නිසා මම ආයේ මේකේ කොපියක් අරගෙන මෙන්න මේ කුඩින්ම මේ විදිහට තියාගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් නිකන් ඔයාලට පේන්නේ නැති ඒක නිකන් පත්තු වෙලා තියෙන විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ඉතින් ඔයා ක්‍රියේටිව් නම් ඔයාලට හිතලා පොඩ්ඩක් thumbnail එක හදා ගන්න පුළුවන්. ඔයාලට ඕන thumbnail එකක් ඒ විදිහට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. මෙතන ඔයා යූස් කරන app එක Photoshop ද Pixel app ද එහෙම නැත්නම් PC එකෙන්ද එහෙම නැත්නම් mobile එකෙන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔයා ක්‍රියේටිව් නම් ඔයාලට ඕන විදිහට මේ ඕන එකකින් ඔයාලට ඕන thumbnail එකක් generate කරගන්න පුළුවන්. හරි ඉතින් තව තියෙන චූටි වැඩක් කරන්න. දැන් නිකන් මේකේ background එක පොඩ්ඩක් නිකන් කළු පාටට වගේ හුරු වෙන. ඉතින් මම පොඩ්ඩක් මෙන්න මේ පැත්තේ කියන්නේ මේ අඩුවට මේ ඒ කියන්නේ මේ ටෙක්ස්ට් ටික දාලා තියෙන පැත්ත තියෙන්නේ. අන්න ඒ පැත්තෙන් මම පොඩ්ඩක් මේක නිකන් රෝස පාටින් තියෙන විදිහට පොඩ්ඩක් හදාගන්න. ඒකට මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මම මේක ෂේප් වලට එන්න. මම මේ ෂේප් වලට ඇවිල්ලා මෙන්න මේ රේඩියස් කියන එක වැඩි කරලා මේක රවුමක් විදිහට හදාගෙන ඔපැසිටි එක අඩු කරගෙන මම මෙන්න මේ ස්ට්‍රෝක් විඩ්ත් කියන එක වැඩි කරගන්න. ඒකල්ල වැඩි කරගෙන මම මෙන්න මේ ෂේප් එක පොඩි කරගන්න. ඊට පස්සේ මම මේකේ පහළට යනකොට මෙතන තියෙන බ්ලර් කියලා මම මේ බ්ලර් කියන එක වැඩිම කරගෙන මම මෙතනදී කලර් එකක් දෙන්න. ඉතින් කලර් එක විදිහට දෙන්නේ මෙන්න මේ කලර් එක. මේ කලර් එක සිලෙක්ට් කරලා මේ හරි අයිකන් එක ටච් කරගෙන මෙන්න මේ ෂේප් එක මම මේ විදිහට ලොකු කරලා හදාගන්න. මම මෙන්න මේ විදිහට මේ ෂේප් එක ලොකු කරලා හදාගෙන මෙන්න මේ හරියෙන් හිටින විදිහට තියාගෙන දැන් මම මේක කරන්නේ මේ ලේයර්ස් වල පහළට ගෙනියන එක. හරි ඉතින් ඔන්න මම ඒකේ විදිහට තියාගත්තා. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉන්නේ. හැබැයි තව චූටි දෙයක් කරනවා. ඉතින් මම මේ ඇඩ් කරගත්ත ලේයර් එක තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි මේ ෂේප් එකක් ඇඩ් කරලා හදාගත්ත ලේයර් එක තියෙනවනේ. ඒ ලේයර් එක මෙතන සිලෙක්ට් කරලා මම මේක ඔපැසිටි වලට යන්නම්. ඔපැසිටි වලට ගිහලා මම මෙන්න මේක ඔපැසිටි එක පොඩ්ඩක් මේ විදිහට අඩු කරගෙන තව පොඩ්ඩක් මෙන්න මේ ෂේප් එක ලොකු කරගෙන හදාගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මම මෙන්න මේකෙම කොපියක් ගන්නම්. ඉතින් මම මේකෙම කොපියක් අරගෙන මෙන්න මේ හරියෙන් තියාගන්නම්. මේ හරියෙන් තියාගෙන මම මේකේ කලර් එක වෙනස් කරනවා. කලර්ස් වලට ගිහලා මේක enable කරලා මම මෙන්න මෙතනට set වෙන කලර් එකක් දෙන්න. ඉතින් මේක set වෙන කලර් එකක් කියන්නේ මෙන්න මේ වගේ කලර් එකක් select කරලා හරි අයිකන් එක ටච් කරගෙන මම මෙන්න මේක opacity එක පොඩ්ඩක් අඩු කරගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලා දකින්න ඉතින් මම කොහොමද මේ thumbnail එක හදාගත්තේ කියලා. මේ විදිහට තමයි මම අර වගේ thumbnail එකක් හදාගෙන තිබ්බේ. ඉතින් ඔයාලා දකින්න ඉතින් කොහොමද වැඩේ කරේ කියලා. මේකට use කරේ mobile එකෙන් Pixel Lab app use කරලා මම මේ වගේ thumbnail එකක් generate කරේ. ඉතින් මේක ලොකු දෙයක් නෙමෙයි. ඔයාලටත් මේ වගේ thumbnails හදාගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.